හොඳට මතක තියාගන්න ඔයාලගේ පෞද්ගලික වැඩ මෙතන නැතුව ගෙදර ගිහින් කරන්න තියාගන්න. අනිත් එක තමයි මිනිස්සෙක් ආවම මේ මිනිස්සට ගරුසරු ඇතුව කතා කරන්න පුරුදු වෙන්න. ඒ මිනිස්සු ගෙවන බදු සල්ලි වලින් තමයි අපි පඩි ගන්නෙ. ඒ වලින් තමයි අපි කන්නේ බොන්නේ ළමයි හදන්නේ හැමදේම කරගන්නේ. එහෙම එකේ ඒ වගේ මිනිස්සෙට ගෙම්බර දානවා කියන්නේ ඔයගොල්ලෝ ගෙදර තාත්තා හම්බ කරන එකෙන් කාලා බීලා තාත්තටම ගෙම්බර දානවා වගේ වැඩක්. මිනිස්සුන්ව රස්තියාදු කරවන්න එපා. හෙන ගහනවා. ආයිත් මට මේවා කියන්න තියන්න එපා. බලන්න මාළි විතර වැඩක් කරන්නේ මෙතන. මාළි මොනවද කරන්නේ? අපේ පුතාගේ ඉස්කෝලේට මේ පිටු 200ක පොඩි පොතක් මැඩලා. අනිත් රුපියල් 500ක් වෙනවනේ. ආච්චිට හාල් කරන්න එපා ඉතින්. කොහොමද කටුවැස් මේ රටේ සල්ලි කිසිම හිරිකිතක් නැතුව තමන්ගේ පෞද්ගලික පරිහරණයට ගන්නේ? 500 පොතට මෙතන පිටු 200ක් කොපි ගැහුවම මෙතනට වෙන පාඩුව බියවන්න ඔබේ ආච්චි හිරියක් අද. හොඳට මතක තියාගනින්න. ගින්දර කෑවොත් මල පහ කරන්න වෙන්නේ අඟුරු. අරු හොරා මූ හොරා කිව්වට වැඩක් නැහැ. අපිත් හොරුණා. අර නල ලිඳට අවසර ගන්න ආපු කෙනාට ගෙදරට ගිහිල්ලා අවසර දීලා එන්න. හරි? මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. මම හොඳට හොඳයි නරකට නරකයි.